සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා සියලුම දෙනාම තවත් අස්සසුම වීඩියෝහයකට. ඉතිං ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන අස්සසුම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතිං අදත් වීඩියෝක අවසානයත් එක්ක රැඳී සිටින්න. ඉතින් මතක් කරනවා අපේ නාලිකාව ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතුනේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අපේ නාලිකාවෙන් තමා මෙන්න මේ විදිහට අශ්වසුම රජයෙන් නිකුත් කරපු ගමන් තොරතුරු එසැනින් ඉක්මනින් අරගෙන එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉකට කරන්න තියෙන්නේ මේ වීඩියෝක පල්ලෙහා පෙන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගට මේක තුලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන හැමෝටම නෙමෙයි තෝරාගත් පිරිසකට ඉදිරියේදී මුදල් තෑගි පවා දීමට සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව තොරතුරු ඉදිරි වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්න රැඳිලා ඉන්න නාලිකාව සමග සියලුම දෙනාම අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අප්‍රේල් මාසයේ අශ්වසුම මුදල් පිළිබඳව තමයි. ඉතින් ඔන්න සිස්ටම් එකට සහ මුදල් බැංකුවට වැටෙන දිනේ පිළිබඳව කතා කරමු. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ විදිහට අප්‍රේල් මාසේ මුදල් පරක්කු වෙයිද, අවුරුද්දට කලින් අපිට ගන්න පුළුවන් වෙයිද, එහෙම ගන්නව නම් අපිට කවදද ලැබෙන්නේ, ඒ වගේම සිස්ටම් එකට මුදල් දාන්න කවද්ද, බැංකු ගිණුම් මුදල් දාන්න කවද්ද කියලා ඔන්න ඔය වගේ මැසේජ් ගොඩාක් මගේ Facebook page එකට ඇවිල්ලා තිබුණා. ඉතින් ඔයාලා Facebook page එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් Facebook page එක follow කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න සිස්ටම් එකට ඔයාලට මෙන්න මේ අප්‍රේල් මාසයේ මුදල් අවුරුද්දට කලින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. 8 9 10 මෙන්න මේ දින 3 ඇතුළත ඔයාලට සිස්ටම් එකට මුදල් වැටෙනවා. ඉතින් ඒවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති හැම කෙනෙක්ම සිස්ටම් එකට මුදල් වැටුණා කියලා මුදල් අතට ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකකින් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් සිස්ටම් එකේ කොහොමත් වැටුණාට පස්සේ දවස් දෙකක් තිබිලා තමයි සිස්ටම් එකකින් බැංකු ගිණුම් වලට වැටෙන්නේ. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම මතක් කරනවා. පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙනවද කියලා අහලා තිබුණා. ඉතින් ඔව් පළවෙනි අදියරේ දෙවන අදියරේ කිසිම ගැටලුවක් නැතුව මුදල් හැම කෙනෙක්ටම ලැබෙනවා. ඉතින් ඒකත් ඔන්න ඔයාලව දැනුවත් කරා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක බලලා යන්න කලින් ඔයාගේ ඉන්න ප්‍රදේශයයි ඔයාගේ නමයි අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි වීඩියෝස් වලදී තොරතුරු ගේද්දි මට ඒවා ගොඩක් වැදගත් වෙයි. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.